ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම 2026 අවුරුද්දට කලින් මං අපේ සාලය අස් කරගත්තු විදිය ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුවා. ඉතින් එන්නකෝ මේ පැත්තට. මේ තියෙන්නේ නම් ඉතින් අස් කරන්න පටන් ගන්න කලින් අපේ සාලේ තියෙන විදිය. අපේ ගේ පාරට කිට්ටුව තියෙන නිසා දූවිල් එහෙම ගොඩාක් බැඳෙනවා වැඩි. මකුළු දැල් වලිනුත් අඩුවක් නැහැ. ඒ ඔක්කොම සුද්ධ කරලා අපි අද අස් කරගන්න විදිහ බලමු. හැමදාම වගේ ඉතින් අදත් මගේ සහයට ඉන්නේ හස්බන්ඩ් තමයි. අපි දෙන්න ඉතින් මුලින්ම සාලේ තියෙන බඩු ටික එළියට ඇදලා බඩු වල තියෙන දූවිල් එහෙම පිහදාගත්තා. ඔයාලට පේනව නේද මේ පිත්තල පහනේ බර? ඒත් ඉතින් මං ඕක එළියෙන් තිබ්බා. මේ ඉන්නේ ඉතින් මගේ සහයක ඩැනි. වීඩියෝස් වලට ඉන්නේ එහෙම එයා ටිකක් ලැජ්ජයි. එයාගේ ඇඳුම දිහා නම් වැරදිලාවත් ඔයාලා බලන්න එපා හොඳේ. එයා වැඩට අඳින්න ඔය ඇඳුම තමයි. අපේ ගෙදර තියෙන දූවිල්ල නිකන් කොස්සෙන් අතු ගාලා නම් හරියන්නේ නැහැ. වැකුම් කරන්නම ඕනේ. ඔන්න ඉතින් මං ආසම වැඩක් කරන්නයි යන්නේ. මං හරි ආසයි වැකුම් කරන්න. අද වීඩියෝ එකේ මං කතා කරනවා නම් ගොඩක් අඩුයි. ඔයාලට බලන් ඉන්න තමයි තියෙන්නේ. මකුළු දැල් ටිකත් මම මේ විදිහට කඩාගත්තා. මේ මං අතට ගන්නේ වෙඩින් ෆොටෝ එකෙන් පස්සේ මට තියෙන වටිනම ෆොටෝ එක. ඔන්න දැන් නම් බඩු ගොඩක් අපි එළියට දාලා ඉවරයි. ඔන්න ඉතින් ආයෙත් මං ආසම වැඩි. ඔන්න ඔයාලත් මේ වැඩේට ආස නම් කමෙන්ට් එකක් දාන්න හොඳේ. හස්බන්ඩ්ගේ අම්මා තේ එකක් හදලා දුන්නා. මං ඉතින් ඒකත් බිව්වා. වැඩ කරන වෙලේට මේ වගේ දෙයක් හම්බෙනවා කියන්නේ ඉතින් හරි වටිනවා. මේ වෙලාවේ නම් ටිකක් රෑ වෙලයි තිබුණේ. ටීවී ස්ටෑන්ඩ් එක අස් කරගත්තේ අපි මේ වෙලාවේ. ගෙදර වැඩවලදී හස්බන්ඩ්ගෙන් උදව් ලැබෙන නිසා මට නම් ඒක ගොඩාක් වටිනවා. මන් දන්නවා ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා. ඔයාට තැන්ක් යූ. මේ තියෙන්නේ නම් පහුවදා දවස. පිත්තල පහන නිකම්ම පාළුවට තියන්න නැතුව මං ඉතින් ගෙදර තිබ්බ මල් ටිකකින් ඒක මේ විදිහට ලස්සන කරා. ඔයාලත් බලන්නකෝ ඒ විදිහ හොඳයිද කියලා.
ඔන්න පහන නම් ලස්සන කරගෙන ඉවරයි. කලින් තිබුණු කර්ටන්ස් එහෙමත් මාරු කරලා මං සාලේ අස් කරගත්ත විදිය බලන්නකෝ. මේ උඩ එල්ලලා තියෙන මල් පොකුරු හස්බන්ඩ්ගේ තාත්තා දැන් අවුරුදු ගානකට කලින් ගෙනාපු ඒවා. ඒවා තාමත් හරිම ලස්සනට තියෙනවා. මං නම් ගොඩක් ආසයි ඒවට. සාලේ අස් කරද්දි අපි කෑම මේසේ තියෙන හරියත් අස් කරගත්තා. බලන්නකෝ ඒ හරියත් ලස්සනයිද කියලා. මේ වෙද්දි ඔයාලත් ගෙවල් දොරවල් එහෙම අස් කරලා අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති. එළඹෙන අලුත් වර්ෂය ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන ලස්සන වර්ෂයක් වෙන්න කියලා මං හදවතින්ම මගේ ආදරණීය ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. 2025 අවුරුද්දේ මගේ channel එකේ දාන අන්තිම වීඩියෝ එක මේක. ඉතින් අලුත් අවුරුද්දකින් අපි හැමෝම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.